හායි කමෙන්ට්ස් වල ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බා ෆැකල්ටි එක ගැන විස්තරයක් කරන්න කියලා. මේ දවස්වල ඒ කියන්නේ මාර්ච් වල ඉඳන් තවම එක්සෑම් යනවා සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ. ඉතින් ඒ එක්සෑම් එක මට පොඩ්ඩක් බැරි වුණා වීඩියෝ එකක් කරන්න ඉල්ලපු විදිහට. ඉතින් අද ඒ වීඩියෝ එක යනවා. මුලින්ම කියන්නම් මගේ ෆැකල්ටි එක Urban and Aquatic Bioresources, ඩිපාර්ට්මන්ට් එක Urban Bioresources. එතකොට අපේ ෆැකල්ටි එක ඩිපාර්ට්මන්ට්ස් තුනකින් තියෙන්නේ. Urban Bioresources, Aquatic Bioresources සහ Multidisciplinary Studies කියලා. එතකොට Urban Bioresources වෙනම ඩිපාර්ට්මන්ට් එකක් විදිහටත්, Aquatic Bioresources වෙනම ඩිපාර්ට්මන්ට් එකක් විදිහටත්, Multidisciplinary Studies මේ දෙකටම පොදු යන විදිහටත් තමයි අපිට දැනට යන්නේ. University of Sri Jayawardhanapura අපේ යුනිවර්සිටි එකේ තමයි මේක තියෙන්නේ. මේ ෆැකල්ටි එක තියෙන්නේ ලංකාවටම එක ෆැකල්ටි එකයි තියෙන්නේ Urban and Aquatic Bioresources කියලා. එතකොට ස්පෙෂලිටි එක තමයි මේක යුනික්. මේක 4 years degree program එකක්. 4 years ඔගොල්ලෝ කරනවා නම් ස්පෙෂල් ඩිග්‍රී එකකින් ස්පෙෂල් විදිහට අවුට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 3 years වලින් BSc ඩිග්‍රී එකක් විදිහට ජෙනරල් ඩිග්‍රී එකක් විදිහට අයින් වෙන්න පුළුවන්. මම කියන්නම් අපේ ෆැකල්ටි එකෙන් ඔෆර් කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් bachelor's degree program in aquatic bioresources, BSc in aquatic bioresources එක පළවෙනි එක. දෙවෙනි එක honors degree program in aquatic bioresources, ඒ කියන්නේ ගෞරව උපාධිය BSc honors in aquatic bioresources. ඒ කියන්නේ ජල ජෛව සම්පත් හා සම්බන්ධ ගෞරව උපාධියක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් අවුරුදු 4 කරනවා නම්. එහෙම නැත්නම් අවුරුදු 3ේදී ඔයගොල්ලන්ට ජෙනරල් ඩිග්‍රී එකක් විදිහට, හැබැයි BSc ඩිග්‍රී එකක් විදිහට ජෛව සම්පත් ඩිග්‍රී එකක් විදිහට අරගෙන අයින් වෙන්න පුළුවන්. ඊළඟ එක bachelor's degree program in urban bioresources, BSc in urban bioresources. අර කිව්ව විදිහට අවුරුදු 3න් යනවා නම් ඒ විදිහට BSc urban bioresources degree holder කෙනෙක් විදිහට අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් BSc degree program in urban bioresources honors degree program එක BSc honors in urban bioresources ගෞරව උපාධියක් විදිහට කරන්න පුළුවන්. ඊළඟට මම කියන්නම් 2023 අවුරුදු වල cut off mark urban bioresources degree program එකට එන්න සහ aquatic bioresources degree program එකට එන්න කුරුණෑගල district එකෙන් මම කුරුණෑගල district එකෙන් කියන්න මොකද බංගල් කුරුණෑගල නිසා 0.8714 0.87114ක වගේ set score එකක් තියෙන්න ඕන urban bioresources එන්න 2023 අවුරුදු වල. එතකොට aquatic bioresources එන්න ඉල්ලලා තියෙනවා 0.9248 0.92448 set score එකක් ඉල්ලලා තියෙනවා. මේක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. මගේ තිබ්බේ 1.1 ගාණක් මම ඉල්ලපු පිළිවෙලට තමයි මට ආවේ. එතකොට මම හිතනවා මම කරේ හොඳ තේරීමක් කියලා. මොකද quality degree එකක්. ඒ කියන්නේ future එකට present එකට දෙකටම ගැලපෙන degree program එකක් තමයි මේ urban and aquatic bioresources කියලා කියන්නේ. අනික එක තමයි මේක අනික් ඩිග්‍රී ප්‍රෝග්‍රම්ස් වලින් යුනික්. ඒ කියන්නේ මම කලිනුත් කිව්වා ලංකාවටම එක ෆැකල්ටි එකයි තියෙන්නේ Urban and Aquatic Bioresources කියලා. එතකොට මේක මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යන ඩිග්‍රී ප්‍රෝග්‍රම් එකක්. අපි උවමනාවෙන් හරියට කරගත්තොත් අනිවාර්යෙන් හොඳ තැනකට යන්න පුළුවන් කියලා ලොකු ට්‍රස්ට් එකක් තියෙනවා මට වගේම මගේ බැච්මේට්ස්ලටත්. එතකොට ඒක අපි විතරක් ට්‍රස්ට් කරන දෙයක් නෙමෙයි, අපිට ලෙක්චරර්ස්ලත් අපේ ඇකඩමික් පැත්තෙන් ගොඩක් උදව් කරනවා. ඒගොල්ලොත් අපිව මොටිවේට් කරනවා. ඒගොල්ලෝ අපිට පාත් එක පෙන්නනවා මොකද්ද යන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි
එන්රෝල් වෙන්දී තියෙන්න ඕන qualifications. සාමාන්‍යයෙන් මේක BSc degree එකක්. ඒ කියන්නේ සයන්ස් කරපු ස්ටුඩන්ට්ස්ලා එන ඩිග්‍රී එකක්. urban department එකේ මම කරේ biology, physics සහ chemistry. මේ කියන subject තුන කරලා එන ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා. ඒ වගේම agriculture, chemistry සහ biology. එතකොට agriculture එකෙන් physics අතහැරලා agriculture කරපු ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා. aquatic bioresources වලට ඒ වගේ ඒ කියන්නේ biology, chemistry, physics. urban bioresources ගත්තාම urban කියලා කියන්නේ නාගරිකනේ. එතකොට නාගරික ජෛව සම්පත්. එතකොට bioresources නාගරික ප්‍රදේශයක තියෙන ජෛව සම්පත් වලින් කොහොමද වැඩක් ගන්න කියන එක. එතකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තනිකරම රන් වෙන්නේ sustainable කියන වචනයත් එක්ක. එතකොට අනිවාර්යෙන්ම future එකේදී අපිට එන jobs අනිවාර්යෙන් ඩිපෙන්ඩ් වෙන්නේ sustainable කියන මාතෘකාවත් එක්ක. එතකොට අනිවාර්යෙන්ම මම හිතනවා ලොකු ඉල්ලුමක් තියෙයි කියලා හරියට අපි ඩිග්‍රී එක කරගත්තොත්. aquatic එකත් ඒ වගේ aquatic පැත්තෙන් ගොඩක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. හැබැයි ඒක අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක යුනික් වෙන්න ගොඩක් හේතු තියෙනවා. ඊළඟට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරද්දී ඉන්ට්‍රෙස්ටිංම දේ තමයි ලංකාව වටේට ෆීල්ඩ් විසිට් යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සෙක් විදියට සිටිසන් කෙනෙක් විදිහට ලංකාවේ යන්න බැරි තැන් වලට අපිව ෆීල්ඩ් විසිට් එකක් යනවා. ඒක ලොකුම ලොකු ඔපචුනිටි එකක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් යුනිවර්සිටි ආවට පස්සේ ඇකඩමික් විතරක් සමහර වෙලාවට හිර වෙන අවස්ථා තියෙනවා. එහෙම නෙමෙයි අපේ ෆැකල්ටි එක සාමාන්‍ය සෙමස්ටර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් එකක් අවුරුදු මාස 12යිනේ. එතකොට මාස 12න් මාස 6ක් එක සෙමස්ටර් එකක් වෙන්නේ. එතකොට ඒක සෙමස්ටර් එකට අනිවාර්යෙන් ෆීල්ඩ් විසිට් සබ්ජෙක්ට් කීපයකට අවම වශයෙන් 5ක්වත් යනවා ඇති මම හිතන්නේ. ඊටත් වැඩි වෙන අවස්ථා ඇති. ඉතින් ඒවා අපිට ඔක්කොම ෆැසිලිටිස් දීලා සමහර වෙලාවට අපිට කෑමක් දීලා අපිට ඒ විදිහට ඔපචුනිටිස් අරන් දෙනවා. එතකොට ලංකාවේ පිළිගත්ත සමහර ආයතන අපිට සාමාන්‍ය සිටිසන් කෙනෙක් විදිහට අර කියපු විදිහට යන්න බැරි තැන් වලට අපිට යන්න අවස්ථාව දෙනවා. ඒ වගේ නොලෙජ් එක ගන්න. ඒ වගේම ස්පෙෂල්ටි එක තමයි මේක ගොඩක් වෙලාවට තියරිටිකල් විතරක්ම නෙමෙයි බේස් වෙන්නේ, ප්‍රැක්ටිකලි බේස් වෙච්ච ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට හැමතිස්සෙම අපි බලන්නේ කොහොමද අපි මේ ඉගෙන ගන්න තියරි කොහොමද ඇප්ලයි කරන්නේ ප්‍රැක්ටිකලි කියන එක මත තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් ක්ලාසස් ඇතුලේ මේ දේවල් ඉගෙන ගන්නවා. අපිට තියරි එක්සෑම් වගේම ප්‍රැක්ටිකල් එක්සෑම් උත් තියෙනවා.